back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් ගොඩක් දෙනෙක් මගේ රික්වෙස්ට් කරලා තිබ්බනේ මගේ hair journey කරන් යන්න කියලා. ඒ නිසාම ඕන මං හිතුවා මගේ hair journey එක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ළමයි මම මේ කැම් එකට face කරලා මේ කතා කරන first time ඒ නිසා වැරදි අඩුපාඩු ඇති. මට තේරෙන්නේ මම මෙතනද බලන්න ඕනේ කියලා. මේ පොඩක් ඔයාලා කමෙන්ට් කරන් යන්න වැරදි අඩුපාඩු තියෙනවා නම් පොඩක් ඔයාලා හදන්න. හරි ඉතින් අපි පටන් ගමුකෝ මගේ hair journey එක කොහොමද පටන් ගත්තේ කියලා. ඇත්තටම ළමයි මම කොණ්ඩේ දික් කරන්න පටන් ගත්තේ මං හිතන්නේ මම 9 වසරේදී විතර. මම එතකම්ම කොණ්ඩේ ඩොන්කි කට් කපලා නැත්තම් අර කොල්ලෙක් වගේ එහෙම තමයි කොණ්ඩේ කපලා හිටියේ. ඊට පස්සේ 9 වසරේදී තමයි මම මේ කොණ්ඩේ දික් කරන්න ඕනේ කියලා හිතලා ඊට පස්සේ තමයි මම කොණ්ඩේ දික් කරන්න පටන් ගත්තේ. ඒකත් ඉතින් අර අපේ අම්මා නිසා මට එහෙම ලොකු ගාණක් තිබ්බේ නෑ කොණ්ඩයක් දික් කරන්න ඕනේ. කොණ්ඩෙ මෙච්චරක් දික් කරන්න ඕනේ. මම දැනන් හිටියෙත් නෑ මම කොණ්ඩෙ මෙච්චර දික් වෙයි කියලා. ඊට පස්සේ කොහොම හරි ඔහොම දික් කරන්න පටන් ගත්තා. ඉතින් මම නම් ළමයි මගේ කොණ්ඩේ ගැන ඉස්කෝලේ යන කාලේ මම හිතුවේම නෑ. අපේ අම්මා තමයි මගේ කොණ්ඩේ ගැන හිතුවේ. මේ අපේ අම්මා මගේ කොණ්ඩේ කපලා තියන්න එක හේතුවක් තමයි පොඩි කාලෙදිම මොකද පොඩි කාලේ කොණ්ඩේ වැවුවාම කොණ්ඩේ thickness ගතිය අඩු වෙනවා කියනවා. මම ඒකේ ඇත්ත නැත්තනම් දන්නේ නැහැ ළමයි. අපේ අම්මා තමයි එහෙම කියලා මගේ කොණ්ඩේ වැවුවේ නැහැ කොහොම හරි පොඩි කාලේ. ඇත්තටම මට ඔයාලට කියන්න ඕනේ මම ඉස්කෝලේ යන කාලේ මගේ කොණ්ඩේවත් ගොතලා නැහැ ළමයි. මගේ අම්මා තමයි මගේ කොණ්ඩේ ගොතන්නේ, පීරන්නේ, සේරම කරන්නේ අපේ අම්මා. ඉතින් මම ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකන්වත් මගේ කොණ්ඩේ ගොතාගෙන තිබ්බේ නැහැ තනියම. ඉතින් එහෙම තමයි මගේ hair journey එක ගෙවුනේ ඉස්කෝලේ කාලේ. ඒ වගේම තමයි ළමයි මට ඉස්කෝලේ යන කාලේ සෑහෙන්න තිබ්බ ප්‍රශ්නයක් තමයි මගේ ඔළුවේ උකුණු හිටියා. ඇත්තටම මගේ කොණ්ඩේ මම කපන්න ඕනේ කියන තැනට එනකම්ම මගේ මනස හැදුනා. ඒ තරමටම මගේ ඔළුවේ උකුණු හිටියා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් මගේ කලින් වීඩියෝ එකට කමෙන්ට් කරලා තිබ්බා උකුණු කරදරයට මොකක් හරි විසඳුමක් කියන්න කියලා. ඇත්තටම ළමයි මට එහෙම කියන්න තරම් විසඳුමක් නැහැ. ඒ කියන්නේ මම මගේ කොණ්ඩේට කිමිකල් මොනවත් දාලත් නැහැ. මම කිසිම දෙයක් ගාලත් නැහැ. අපේ අම්මා තමයි ඒ කාලෙදිත් මම ඉස්කෝලේ යල්ලාම මගේ ඔළුව බලනවා සෑහෙන්න. ඒත් මගේ උකුණු අඩු කරගන්න බැරි වුණා. හැබැයි කියන්න ඕනේ මම එක පාරක් මං ඔළුවට දැම්මා පාමසි බෙහෙත් එකක් ස්කැබෝමා කියලා. ඒකට නම් ඇත්තටම උකුණු වැටුණා. හැබැයි කොණ්ඩේ ගියෙත් නැහැ. හැබැයි ඔයාලා තාරිබා ෆාතිමා හොඳයි කියලා. ෆාතිමා ගැන මම කියන්න දන්නේ නැහැ. මොකද මගේ යාළුවෙක් ෆාතිමා දාලා සෑහෙන්න එයාගේ කොණ්ඩේ ගිහින් තිබ්බා. මම ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ. ඇත්තටම ළමයි මේ උකුණු කරදරේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මටත් ඒ ප්‍රශ්නේ ඒ විදිහටම තිබ්බා. ඉස්කෝලේ යන කාලේ මම හිතන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරනකොට මගේ කොණ්ඩේ ඉනගාවට විතර තිබ්බේ. ලොකු දිගක් තිබ්බේ නැහැ. ඉනගාවට විතර දිගට තිබ්බා. ඒ කාලෙත් ළමයි අර උකුණු කරදරේ හින්දා මට මගේ කොණ්ඩේ කපන්න ඕනේ කියන එක මගේ ඔළුවට මාරු විදිහට ආවා. අම්මා නිසා තමයි මගේ කොණ්ඩේ කැපුවේ නැත්තේ. අම්මා පස්සේ කොහොම හරි මම උකුණු මැෂින් එකක් පවා ගත්තා. ඒ තරමටම මගේ ඔළුව උකුණු හිටපු නිසා. ඒත් මට උකුණු මැෂින් එකෙන් මගේ ඔළුවේ හිටපු උකුණු ඔක්කොම අයින් කරගන්න බැරි වුණා. මොකද උකුණු මැෂින් එකට කෙස් ගස් සේරම කැඩිලා යනවා. ඉතින් ඒ කාලේ නම් මට ඇත්තටම හිතුණා මගේ කොණ්ඩේ කපලා දාන්න. ඒත් අපේ අම්මා ඒකට ඉඩ දුන්නේ නැහැ. අම්මා හැමදාම ඉස්කෝලේ ඇල්ලා ආවම මගේ කොණ්ඩේ බලනවා, උකුණු අයින් කරනවා, ඒ දේවල් කරා. කොහොම හරි ළමයි මම ඉස්කෝලේ ගිහින් ඉවරුණාට පස්සේ මගේ ඔළුව හිටපු සේරම උකුණු අයින් වුණා. මම දන්නේ කොහොම අයින් වුණාද කියලා. මට ලොකු ස්ට්‍රෙස් එකක් ආවා ඉස්කෝලේ අයින් ගිහින් ඉවරුණාට පස්සේ. මේ ඒකත් එක්ක මගේ ඔළුව හිටපු උකුණු අයින් වුණාද මොකක් වුණාද කියලා මම දන්නේ නැහැ. එදායින් පස්සේ අදටත් මගේ ඔළුවේ උකුණු නැහැ. උකුණු එන්නෙත් නැහැ. ඇවිල්ලා උකුණුන්ට ඉන්නත් බෑ. මම දන්නේ නැහැ මේ කොහොම අයින් වුණාද මොකක් වුණාද කියලා. මටත් අදටත් හිතාගන්න බෑ මගේ ඔළුවේ කොහොමද උකුණු අයින් වුණේ කියලා. ඉතින් ඔහොම තමයි මගේ උකුණු කතන්දරේ ඉවර වෙන්නේ. මම ඔහොම කාලයත් එක්කම කොණ්ඩේ දික් කරගෙන ගියා. හැබැයි ලොකුට ට්‍රීට්මන්ට් එහෙම මොනවත් කරේ නැහැ. ඉතින් ඔහොම කොණ්ඩේ දික් කරගෙන ගියා. ඊට පස්සේ 2024 දී මගේ කොණ්ඩේ සෑහෙන්න යන්න ගත්තා ළමයි. ඒකට හේතුවක් මම දන්නේ නැහැ. මගේ කොණ්ඩේ සෑහෙන්න ගියා. ඊට පස්සේ කොහොම හරි මම ස්කින් ඩොක්ටර් කෙනෙක් හම්බෙලා මම බෙහෙත් ගත්තා. ස්කින් ඩොක්ටර්ස්ලා ළමයි ආවට ගියාට බෙහෙත් දෙන්නේ නැහැ. එයාලා අපේ ලේ චෙක් කරලා අපිට මොනවා හරි අසනීපයක් තියෙනවද කියලා බලලා එහෙම තමයි එයාලා බෙහෙත් දෙන්නේ.
ඉතින් එහෙම කරලා මගේ ලේ චෙක් කරා. මට කිසිම අසනීපයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මට බෙහෙත් දුන්නා. ડોක්ටර් මට ගොඩක් උපදෙස් දුන්නා. ඉතින් ડોක්ටර් මට කියපු දෙයක් තමයි ළමයි කොණ්ඩේට ආවට ගියාට ෂැම්පු දාන්න එපා කියන එක. ඉතින් ડોක්ටර් මට ෆාමසි ෂැම්පු එකක් දුන්නා. මම ඒකත් පාවිච්චි කරා. ඇත්තටම ඒකයි මට විටමින් දුන්නා. මම ඒවත් එක දිගටම බිව්වා. ඉතින් ඒකත් එක්ක මගේ කොණ්ඩේ යන එක ගොඩක් නතර වුණා. ඊට පස්සේ මං කඩවල තියෙන ෂැම්පු ගාන එක නතර කරා ළමයි. නතර කරලා ડોක්ටර් කිව්වා වගේ මම සල්ෆේට් ෆ්‍රී ෂැම්පු පාවිච්චි කරා. හොඳ ෂැම්පු ප්‍රොඩක්ට් පාවිච්චි කරලා බැලුවා. ඊට පස්සේ මගේ කොණ්ඩේ යන එක ඇත්තටම නතර වුණා ළමයි ඒ කාලෙදිම. ඊට පස්සේ මම දිගටම හොඳ ෂැම්පු මොනවද කියලා බලලා ඔක්කොම කරලා මම ෂැම්පු හැම ගන්න පටන් ගත්තේ. මම සල්ෆේට් ෆ්‍රී කියලා ෂැම්පු එකක් පාවිච්චි කරේ වියානා එකේ සල්ෆේට් ෆ්‍රී ෂැම්පු එක. ඒකේ ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි දෙකම මම පාවිච්චි කරා ඒ කාලෙදී. ඊට පස්සේ එක මාසයක් විතර පාවිච්චි කරන එකත් හොඳයි. ඊට පස්සේ තමයි මට වටික ෂැම්පු එක හම්බුනේ. ඇත්තටම ළමයි වටික ෂැම්පු එක ගැන මට කියන්න වචන නෑ. මම ඔයාලට කිව්වනේ මම දැන් අවුරුදු ගානකින් ඉඳන් මම ඒක පාවිච්චි කරනවා වටික ෂැම්පු එක. මම ඒක තමයි මට හරියම ෂැම්පු එක. ඇත්තටම මාර හොඳයි. ඉතින් මගේ ෂැම්පු විටමින්ස් ඔය දේවල් ගන්නවත් එක්කම මගේ කොණ්ඩේ යන එක අඩු වුණා. ඉතින් ඔහොම ගියා. ඊට පස්සේ 2025 මම කොළඹට යනවා මගේ කැම්පස් එකේ වැඩවලට. මට ඉන්ටර්න්ෂිප් එක කරන්න හම්බ වෙනවා යම්කිසි ප්‍රසිද්ධ ටීවී නාලිකාවක. ඉතින් මම ඒකට මම යනවා කොළඹ. එතකොට මට තිබ්බ බයක් තමයි මගේ කොණ්ඩේ යයි කියන එක වතුර වෙනස් වුණාට පස්සේ. මොකද කොළඹ තියෙන්නේ තනිකරම ක්ලෝරින් වතුරනේ. ඉතින් මට තිබ්බ දෙයක් තමයි ක්ලෝරින් වතුරට මගේ කොණ්ඩේ යයි කියන එක. ඉතින් ඇත්තම ළමයි එහෙම දෙයක් නම් මට උන්නේ නැහැ. ඇත්තම ක්ලෝරින් වතුරට කොණ්ඩේ යනවා කිව්වට මට එහෙම දෙයක් දැනුනේත් නැහැ. එහෙම ගියෙත් නැහැ. කොණ්ඩෙත් මම ඒ කාලේදී පරිස්සම් කරගත්තා. ඉතින් මේ තියන්නේ මම කොළඹ ගියාට පස්සේ මගේ කොණ්ඩේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි තිබ්බේ. ඇත්තටම ළමයි කොළඹ කියන්නේ වාහන දුම් වලින් එතකොට දූවිලි වලින් පිරුණු තැනක්නේ. එතකොට අපේ කොණ්ඩේ හරියට පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් මම නම් එළියට යනකොට එහෙම කොණ්ඩේ අනිවාර්යෙන් බැඳගෙන තමයි ගියේ. ඉතින් මම බොහොම කලාතුරකින් තමයි කොණ්ඩේ කඩා දාගෙන එළියට ගියේ. ඉතින් මම ඒ කාලෙදී හරියට මගේ කොණ්ඩේ ගැන වද වුණා. මම කොණ්ඩේ හරියට පරිස්සම් කරගත්තා. ඉතින් 2025 දෙසැම්බර් අවසානයේදී මම ඩුබයි යනවා. ඉතින් ඒ යන්න කලින් මම මගේ කොණ්ඩේ කපනවා. ඉතින් මේ තියෙන්නේ මම මගේ කොණ්ඩේ කපපු ෆොටෝස් ටිකක්. ඉතින් මේ ගානට විතර මම කොණ්ඩේ කපනවා. කපලා තමයි ඉතින් මම යන්නේ. ඉතින් මේ තියෙන මම ඩුබයි ගියාට පස්සේ මගේ කොණ්ඩේ ළමයි කියන්න දුකයි. මම ගිහින් සතියක් ඇතුළත මගේ කොණ්ඩේ සෑහෙන්න ගියා. මොකද මම ගියේ ඩුබයි වලට සීතල කාලෙදී. එතකොට දේශගුණ වෙනස්කම් නිසා වෙන්න ඇති මගේ කොණ්ඩේ සෑහෙන්න ගියා. ඉතින් ගොඩක් සීතල නිසා මගේ කොණ්ඩේ ගොඩක් ඩ්‍රයි වෙන්න පටන් ගත්තා. මං ඉතින් ඒකට ගැලපෙන්න එහෙන් හොඳ ප්‍රොඩක්ට් මං ගත්තා. සීරම් ගත්තා. ඒ වගේම කොණ්ඩේට හොඳ ෂැම්පූ කන්ඩිෂනර් ගත්තා. ඉතින් ඒවා පාවිච්චි කරද්දී මගේ කොණ්ඩේ ඇත්තටම යන එක ටික ටික අඩු වුණා. ඒ වගේම තමයි ළමයි ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම කොණ්ඩේ දික් කරන්න පටන් ගත්ත කාලේ ඉඳන්ම යූස් කරන ඔයිල් වර්ග ටික ගෙන්න ගන්නේ ඩුබයි වලින්. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නම් මගේ කොණ්ඩේට යූස් කරන ඔයිල් මොනවද, ඒවා පාවිච්චි කරන්නේ කොහොමද, මම ඒ හැමදේම මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් ළමයි අපි අපේ කොණ්ඩේට ආදරය කරන්න ඕනේ, ආදරෙන් බලා ගන්න ඕනේ. ඒ දේවල් හැමදේම කරන ගමන් අපි සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න ඕනේ, විටමින් ඒ දේවල් හැමදේම ගන්න ඕනේ අපේ කොණ්ඩේට. ඉතින් මේ තියෙන්නේ 2026 පෙබරවාරි මාසෙදී මගේ කොණ්ඩේ. ඉතින් මං ඩුබයි යන්න කලින් මගේ කොණ්ඩේ කැපුවානේ. ඉතින් මං ලංකාවට එද්දී මෙන්න මේ විදිහට තමයි මගේ කොණ්ඩේ ආපහු තිබ්බ ගානටම දික් වෙලා තිබ්බේ. ඉතින් ළමයි මම අවුරුද්දට 3 සැරයක් විතර මගේ කොණ්ඩේ කපනවා. ඉතින් මගේ අප්පච්චි තමයි මගේ කොණ්ඩේ කපන්නේ යටින්. එයාට ඉතින් චුට්ටක් කපන්න කිව්වම ළමයි සෑහෙන ගොඩක් කපනවා.
ඉතින් අප්පච්චි ලෝභ නැතුව කොණ්ඩේ කපන නිසා වෙන්නේ නැති සමහර විට මගේ කොණ්ඩෙත් ඉතින් දික් වෙනවා. ඉතින් ළමයි ඒ විතරක් නෙමෙයි මම මගේ කොණ්ඩෙට කෙයා කරනවා. මම ඉස්කෝලේ යන කාලෙදී නම් මගේ අම්මා තමයි මගේ කොණ්ඩෙට කෙයා කරේ. ඒ වුණාට දැන් මට තේරෙනවනේ. ඉතින් මං දැන් දවසට කොච්චර වැඩ තිබ්බත් අනිවාර්යෙන් උදේටයි හවසටයි මගේ කොණ්ඩෙට කෙයා කරන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම මම සම්බර ආහාර වේලක් ගන්නවා. ඒ වගේම විටමින්ස් ඒ හැමදේම ගන්නවා. ඉතින් දැන් මගේ කොණ්ඩේ තියෙන්නේ මේ විදියට. ඉතින් මං දැන් බය නැතුව මගේ කොණ්ඩෙට හෙයාර් ස්ටයිල් දානවා. ඒ හැමදේම කරනවා. ඉතින් මං මේ දේවල් කරන්නේ මගේ කොණ්ඩෙට හරියට කෙයා කරන්න නිසා. ඉතින් මේ තමයි මගේ හෙයාර් ජර්නි එකේ අද වෙනකන් ආපු ගමන. මේ ගමන හැමදාම ලේසි වුණේ නැහැ. සමහර කාලවල මගේ කොණ්ඩේ ගැන මම ගොඩක් සතුටු වුණා. තවත් සමහර කාලවල මගේ කොණ්ඩේ ගැන මටම කලකිරීම තිබුණා. කොණ්ඩේ කපපු දවස් තිබුණා. ඒක ආයෙත් දිගට එනකම් බලාගෙන හිටපු දවස් තිබුණා. කොණ්ඩේ ඩ්‍රයි වෙලා ෆ්‍රිසි වෙලා තිබුණ දවස් තිබුණා. ඒ හැම දෙයක් එක්කම මම ටිකෙන් ටික දෙයක් ඉගෙන ගත්තා. ඒ තමයි කොණ්ඩෙට ආදරේ කරනවා කියන්නේ කොණ්ඩේ පර්ෆෙක්ට් වෙනකම් බලාගෙන ඉන්න එක නෙවෙයි කියන එක. අපේ කොණ්ඩේ අද අපි කැමති විදිහට නැති වුණත් ඒකට ආදරෙන් කෙයා කරන්න පුළුවන්. අපේ කොණ්ඩේ වෙන කෙනෙක්ගේ කොණ්ඩයක් වගේ නැති වුණත් ඒක ලස්සනයි කියලා පිළිගන්න පුළුවන්. මමත් ඉස්සර මගේ කොණ්ඩේ ගැන ගොඩක් දේවල් හිතුවා. කොණ්ඩේ තව දිග වුණා නම් හොඳයි, තව ස්ට්‍රේට් වුණා නම් හොඳයි, තව තික් වුණා නම් හොඳයි කියලා. හැබැයි අද මට තේරෙනවා අපි අපේ කොණ්ඩේ එක කම්පෙයාර් කරන තරමට අපේ තියෙන ලස්සන අපිට පේන්නේ නැහැ කියලා. ඒ නිසා අද මම මගේ කොණ්ඩේ දිහා බලන්නේ වෙනස් විදිහකට. මගේ කොණ්ඩේ තියෙන හැම පුංචි වෙනසක්ම මගේ ජර්නි එකේ කොටසක්. මම ඉගෙන ගත්ත දේවල්, මම කරපු හෙයාර් කෙයාර් රූටින්ස්, මම බලාගෙන හිටපු රිසල්ට්ස් මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි අද මගේ හෙයාර් ජර්නි එක හැදිලා තියෙන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක බලන ඔයාටත් මම එක දෙයක් කියන්න කැමතියි. ඔයාගේ කොණ්ඩේ වෙන කෙනෙක්ගේ කොණ්ඩයක් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. ඔයාගේ හෙයාර් ජර්නි එක ඔයාගේම ජර්නි එකක් කරගන්න. කෙනෙක්ට මාස කිහිපයකින් රිසල්ට් එකක් ලැබෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒකට වැඩි කාලයක් යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හෙයාර් කෙයාර් කියන්නේ රේස් එකකුත් නෙවෙයි ළමයි. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ඉවසීම හා ඔයා කොණ්ඩෙට දෙන ආදරේ. ඉතින් මගේ හෙයාර් ජර්නි එකේ මේ කොටස මෙතනින් අවසන් වුණත් මගේ ජර්නි එක ඇත්තටම තවත් ඉවර වෙන්නේ නැහැ. තවත් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. තවත් හෙයාර් කෙයාර් රූටින්ස් try කරන්න තියෙනවා. තවත් මෙමරිස් ගොඩක් එකතු කරගන්න තියෙනවා. ඒ වගේම මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නත් මම හරිම ආදරෙන් බලාගෙන ඉන්නවා. මගේ හෙයාර් කෙයාර් ටිප්ස් ඔයාලටත් වැදගත් වෙනවා නම් ඔයාටත් ඔයාගේ කොණ්ඩේ ගැන හොඳින් කෙයා කරන්න මොටිවේෂන් එකක් ලැබෙනවා නම් ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට ළමයි. ඉතින් ඔයාගේ කොණ්ඩෙට ආදරෙන් සලකන්න. මගේ මේ ජර්නි එකේ කොටසක් වෙලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් මාත් එක්ක හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අනිත් අය එක්ක කම්පෙයාර් නොවි ඔයාගේ ප්‍රෝග්‍රස් එක්කට ඔයාගේ කොණ්ඩේ ලස්සනට බලාගන්න. මොකද ඔයාගේ කොණ්ඩේ ඔයාගේ ලස්සන එක කොටසක් විතරයි. ඒක බලා ගන්න ගමන් ඔයාවත් ආදරෙන් බලා ගන්න. ඉතින් අපි ආයෙත් ලස්සන හෙයාර් කෙයාර් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.